කලින් සතිවලදී පරිසරයේ විෂය පොළව සහ අහස පාඩමේදී අහස ගැන වගේම පොළව ගැනත් අපි කතා කළා. ඒ පාඩමේන තවත් කොටසක් තමයි දුවේ පුතේ අපේ රටේ පළාත් පිහිටීම. ඉන්දියන් සාගරයේ මුතුවැටය නමින් හඳුන්වන අපේ ශ්‍රී ලංකාව හරි අපූරු පිහිටීම් තියෙන ලස්සන රටක්. අපේ රටට ඈත අතීතයේ ඉඳලම විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම අපේ රටේ සෑම පළාතකටම ආවේනික වුණු විවිධ සංස්කෘතීන් විශේෂ වටිනාකම් තියෙන ඓතිහාසික ස්ථාන සහ වාග් විලාසයන් තියෙනවා. විවිධ පළාත් කිව්වට දුවේ පුතේ අපේ රටේ තියෙන්නේ පළාත් 9යි. ඒ තමයි උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, ඌව පළාත, දකුණු පළාත, බස්නාහිර පළාත, සබරගමුව පළාත සහ වයඹ පළාත. මේ පළාත් 9 දිස්ත්‍රික්කවලට බෙදෙනවා. අපේ රටේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. හරි, අපි එහෙනම් දැන් බලමු ඒ පළාතට අයත් වෙන දිස්ත්‍රික්ක මොනවද කියලා. උතුරු පළාතට දිස්ත්‍රික්ක 5ක් අයිති වෙනවා. ඒ තමයි යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව. යාපනය දිස්ත්‍රික්කය තමයි දුවේ පුතේ උතුරු පළාතට තියෙන ප්‍රධානම දිස්ත්‍රික්කය. එතකොට වවුනියාව දිස්ත්‍රික්කය තමයි උතුරු පළාතේ තියෙන විශාලම දිස්ත්‍රික්කය. මීට අමතරව උතුරු පළාතේ ප්‍රධාන භාෂාවන් දෙකක් භාවිතා කරනවා. ඒ තමයි දෙමළ සහ සිංහල භාෂාව. ආගමික සහ සංස්කෘතික වටිනාකම් රැසක් හිමි උතුරු පළාතේ තියෙන විශේෂම සිද්ධාස්ථානයක් විදියට නාගදීපය හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව දුවේ පුතේ උතුරු පළාතේ තියෙන තවත් විශේෂත්වයක් තමයි වැඩිම දිස්ත්‍රික්ක සංඛ්‍යාවක් තියෙන පළාත වීම. අපේ රටේ තියෙන පළාත් 9න් වැඩිම ජනගහනයක් ජීවත් වෙන පළාත තමයි බස්නාහිර පළාත. කොළඹ, ගම්පහ සහ කළුතර විදියට බස්නාහිර පළාතට දිස්ත්‍රික්ක 3ක් අයත් වෙනවා. අපේ රටේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය පිහිටලා තියෙන්නේ බස්නාහිර පළාතේ. කළුගඟ සහ කැලණිගඟ අයත් වන්නේත් බස්නාහිර පළාතටමයි. බෞද්ධයන්ට ගොඩක් වටින පූජා භූමියක් වන මහනුවර දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ සීතලම දිස්ත්‍රික්කය වන නුවරඑළිය, ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය අයත් වෙන්නේ මධ්‍යම පළාතට. ලෝක උරුමයක් වන සීගිරිය පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ. මධ්‍යම පළාත කියන්නේ ගොඩක් සංචාරක ආකර්ෂණය දිනාගත් පළාතක්. මධ්‍යම පළාත හා සමානව සංචාරක ආකර්ෂණය දිනාගත් පළාතක් තමයි දකුණු පළාත කියන්නේත්. ගාල්ල, මාතර සහ හම්බන්තොට කියන දිස්ත්‍රික්ක 3 දකුණු පළාතට අයිති වෙනවා. පොඩිත්ව දන්නවද? දකුණු පළාතේ අගනගරයේ විදියට හඳුන්වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය. ඒ වගේම දකුණු පළාතේ වැඩිපුරම තියෙන භෝගයක් තමයි කුරුඳු කියන්නේත්. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර කියන දිස්ත්‍රික්ක අයිති වෙන්නේ නැගෙනහිර පළාතට. අපේ රටේ පිහිටලා තියෙන ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමල වරාය අයිති වෙන්නේ මේ පළාතට. නැගෙනහිර පළාතේ තමයි වැඩිපුරම මුස්ලිම් ජනතාව ජීවත් වෙන්නේ. අපේ රටේ තියෙන පළාත් 9න් දිගින් වැඩිම පළාත විදියට හඳුන්වන්නේ නැගෙනහිර පළාතමයි. අද අපි ශ්‍රී ලංකාවේ තියෙන පළාත් 9න් පළාත් 5ක් ගැනම කරුණු දැනගත්තා. තව අපේ රටේ පළාත් 4ක විශේෂ කාරණා ගොඩක් දැනගන්න තියෙනවා. ඉතින් ඉතිරි විස්තර අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.